ඔබ දන්නවාද මේ ලෝකේ එකම එක රටක් තිබෙනවා ඒ රටේ එක කෙළවරක ඉර පායනකොට අනිත් කෙළවරේ ඉන්න මිනිස්සු ඉන්නේ තද නින්දේ. රුසියාව කියන්නේ ලෝකේ විශාලතම රටයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන් 17.1ක් පමණ වෙනවා. මෙය පෘථුවියේ මුළු ගොඩබිම් ප්‍රමාණයෙන් 8න් 1කට සමානයි. රුසියාවේ විශාලත්වය කොතරම්ද එය ප්ලූටෝ ග්‍රහලෝකී මතුපිට වර්ගඵලයට ඉතාමත් ආසන්නයි. ප්ලූටෝගේ වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන් 17.6ක් වන අතර රුසියාව මිලියන් 17.1ක් වෙනවා. රුසියාව කොතරම් දිගු රටක්ද කිවහොත් එහි කාල කලාප 11ක් තිබෙනවා. ඒ කියන්නේ රුසියාවේ එක් කෙළවරක සිටින මිනිසුන් උදෑසන ආහාරය ගන්නා විට අනෙක් කෙළවරේ සිටින මිනිසුන් රාත්‍රී නිින්දට සූදානම් වෙනවා. ලෝකී තිබෙන ගැඹුරුම සහ පැරණිතම මිරිදිය විල පිහිටා ඇත්තේ රුසියාවේ. ලෝකී ගංගා සහ වැව්වල තිබෙන මිරිදිය ප්‍රමාණයෙන් 120ක්ම අඩංගු වන්නේ මේ එකම විලකයි. රුසියාවේ භූමි ප්‍රමාණයෙන් 77%ක්ම අයත් වන්නේ සයිබීරියාවටයි. මේ ඉතාමත් සීතල ප්‍රදේශයක් වන අතර ලෝකී ජනාවාස වූ සීතලම ස්ථානීය ලෙස සැලකෙන ඔයිමියාකෝන් ගම්මානය පිහිටා ඇත්තේද රුසියාවේ. පෘථුවියේ පෙනහළු ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය මෙන්ම රුසියාවේ ඇති වනාන්තර පද්ධතියත් ලෝකී ඔක්සිජන් නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. රුසියාව රටවල් 14ක් සමග ගොඩබිම් දේශ සීමා බෙදා ගන්නවා. එය ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවකට මායිම් වූ රටවල් වලින් එකක්. මේ කරුණු නිසා රුසියාව භූගෝලීය වශයෙන් ලෝකයේ අතිශය වැදගත් සහ සුවිශේෂී රාජ්‍යයක් ලෙස සැලකෙනවා. මේ වගේ තවත් ඇදහිය නොහැකි තොරතුරු දැනගන්න අපි පේජ් එක ෆලෝ කරන්න. ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.